අපි ඊළඟට යමු ඊළඟ මිනුමට. ඊළඟ මිනුම තමයි කිහිලි කටවට මිනුම. කිහිලි කටවට මිනුම. කිහිලි කටවට මිනුම ගත්ත විදිහ මතකද? කිහිලි කටවට මිනුම අපි ගත්තේ බුරුලක් තියලාද? බුරුලක් තියලා නෙවෙයි. ගෝනාට වඩා ටයිට් කරලාද ගත්තේ? නෑ. ගාන්ටමයි ගත්තේ නේද? ගාන්ටම තමයි ගත්තේ. එතකොට අපි මේකටත් කරන්නේ අන්න ඒ දෙයම තමයි. මොකද කිහිලි කටවටයත් අපි බෙදන්නේ දෙකෙන්. දෙකෙන් තමයි කිහිලි කටවටයත් බෙදන්නේ. හේතුව දෙකෙන් බෙද්දාම අපේ ඉදිරිපස පළුවට ඕනේ කරන අත්හැඩේ මෙතනට අත්හැඩේ නිර්මාණය වෙනවා. අපේ පිටිපස පළුවට ඕනේ කරන අත්හැඩය කොටසක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ දෙකෙන් බෙදුවාම අපේ ඉදිරිපස පළුවට අවශ්‍ය කරන කොටසයි පිටිපස පළුවට අවශ්‍ය කරන අත් කොටසයි නිර්මාණය වෙනවා. එතකොට කිහිලි කටවටයත් අපි බෙදන්නේ මෙතනදී දෙකෙන්. හරිද? අපි මෙතනදී එන උත්තරේ බලමු දෙකෙන් බෙදලා. 17 අපි බෙදනවා දෙකෙන්. එකතු කරනවා අඟල් භාගයක්. බැහිලා යන්න අඟල් භාගයක් මම එකතු කරනවා. මෙතනදී මට තව දෙයක් කියලා දෙන්න තියෙනවා. ඊට කලින් අපි මේ උත්තරය හදාගෙන ඉමු ඉස්සෙල්ලාම. හරිද? 17 දෙකට බෙදුවාම 17 දෙකට බෙදුවාම කීයද? 8 8. කොට මෙතන තියෙන භාගය අපි බෙදුවේ නෑනේ. භාගය දෙකට බෙද්දාම කාලයි. භාගය දෙකට බෙදුවාම කාලයි. එතකොට සම්පූර්ණ එකතු වෙනවා. ඒ කියන්නේ 17 දෙකට බෙදුවම අපිට එන උත්තරේ තමයි 8 කාලක් එකතු කරාම 8යි 3 කාලයි. 8යි 3 කාලයි. උත්තරේ විදිහට අපිට ලැබෙන්නේ 8යි 3 කාලක්. ඔන්න 8යි 3 කාලට මම එකතු කරනවා මැහිලා යන්න ඕනේ හන්දා අඟල් භාගයක මැහුම් වාසි. අඟල් භාගයක මැහුම් වාසි. 8යි 3 කාලට අපි එකතු කරනවා අඟල් භාගයක මැහුම් වාසි. එතකොට කීයක් දෙන්නේ? එතකොට එනවා අපිට 9යි කාලක්. 9යි කාලක් අපිට ලැබෙනවා. ඕක තමයි අපේ අතේ කිහිලි කට වක්‍රයේ විදියට ඇඳෙන්න ඕනේ. කියන්නේ මේක නම් මධ්‍ය රේඛාව, මේ අතේ උසනේ. මේ තියෙන්නේ අත අග වට රේඛාව. මේ තියෙන්නේ අපේ බාහුවේ රේඛාව. මේ තියෙන්නේ අපේ කිහිලි කට ඇල රේඛාව. කිහිලි කට අඳින්න අපි භාවිතා කරන ඇල රේඛාව. මෙන්න මේකේ අපි S වක්‍රයක් යවනවා. මෙතනත් අපි මෙන්න මෙහෙම S වක්‍රයක් යවනවා. S වක්‍රයක් යවනවා. මෙන්න මේ වක්‍රයේ දිගෙන්න ඕනේ එක පැත්තක. මෙන්න මේ එක පැත්තක වක්‍රයේ දිගෙන්න ඕනේ 9යි කාලක්. 9යි කාලක් එන්න ඕනේ මෙන්න මේ එක පැත්තක වක්‍රයේ ප්‍රමාණය විතරයි. අනිත් පැත්තේ වක්‍රයේ ප්‍රමාණය එන්නත් ඕනේ 9යි කාලක්. එතකොට 9යි කාලයි එකතු වුණාම කීයද? 9යි කාලයි එකතු වුණාම අපිට එනවා 9යි 18යි. කාලයි කියන්නේ භාගයයි 18 එතකොට මෙතන බලන්න. දැන් මෙතන අපි දෙක අයින් කරනවා. මම මෙතන ඒ කියන්නේ බෙදීම මම මෙතන අයින් කරනවා. මොකද මම මේ බෙදපු දෙක එකට එකතු වුණාම තමයි 18 කියලා අපිට ආවේ. නේද? එතකොට මෙතන මැහුම් වාසි භාගයක් තියෙනවා. මෙතන මැහුම් වාසි භාගයක් තියෙනවා මැහිලා යන්න. එතකොට මැහුම් වාසි භාගය අපිට අඟලක මැහුම් වාසි හම්බෙනවා. මෙන්න මේ දෙපැත්තෙම මැහුම් වාසි බැලුවම. හරිද? එතකොට මම මේ 17 අඟලක් එකතු කරාම එනව නේද? 18 මෙතනත් එනවා. 17 අඟලක් එකතු කරාම 18 කියන උත්තරේම ලැබෙනවා. ඔය විදිහට අපිට කිහිලි කටවට මිනුම හදාගන්න පුළුවන්. හැබැයි අපේ ඇඳුමට ගැලපෙන මේ කිහිලි කට වක්‍රය අපි ඇඳ ගන්නවානේ. අපේ ඉදිරිපස පළුවෙන් වගේම පිටිපස පළුවෙනොත් අපි කිහිලි කටවට වක්‍රය ඇඳ ගන්නවා. ඔන්න ඔය වක්‍රයට සමහර වෙලාවට
මෙන්න මේ 9:00යි එකතු කරලා මේන උත්තරේ 18:00 උත්තරය ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට වැඩි වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ මදි වෙන එක. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මදි වෙන එක. අපි මදි වෙන්න හේතුව අපි මොකක්ද කියලා බලමු. දැන් බලන්න අපි පතරමක් අඳිද්දී මම මෙතන පතරම ඇඳලා පෙන්නන්න. අපි පතරමක් අඳිද්දී මෙන්න මෙහෙමනේ අඳින්නේ නේද? මෙන්න මෙහෙම තමයි අපි පතරමක් අඳිද්දී අඳින්නේ. ඒ පතරම අඳිද්දී අපි පුරුද්දක් කරගෙන තියෙනවා අපි ලබා ගන්න මිනුම් වලට මැහුම් වාසි එකතු කරගෙන ලකුණු කරන්න. මැහුම් වාසි එකතු කරගෙන ලකුණු කරන්න. දැන් අපි නිර්මාණය කරගත්ත අතේ පතරම සඳහාත් අපි කරේ මැහුම් වාසි එකතු කරගෙන අපේ පතරම නිර්මාණය කරගන්න එක. ඒක ගොඩක් වෙලාවට වාසි සහගතයි ආධුනිකයන්ට. මොකද සමහර වෙලාවට මේ ආධුනිකයන්ට රෙදි මත තියලා මේ පතරම රෙදි මත තියලා කපා ගනිද්දී අනේ මම මැහුම් වාසි තියන්න ඕනේ නේද කියන එක අමතක වෙනවා. මැහුම් වාසි තියන්න නැතුව අර පතරමේ ප්‍රමාණයටම කපාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මදි වෙනවා. ඒ හන්දා ගොඩාක් වෙලාවට මේ ආධුනිකයන් විදිහට පතරමක් හදද්දී අනිවාර්යයෙන්ම මැහුම් වාසි එකතු කරගෙන හදාගත්තොත් ඔයාට කල්පනා කර ඉන්න ඕනේ නැහැ. කපද්දි වැරදෙයිද නැති වෙයිද කියලා බය වෙන්න ඕනේ නැහැ. ඔයාට ඒ පතරමේ ප්‍රමාණයටම රෙදි කපාගෙන යන්න පුළුවන්. හැබැයි අපි පැටර්න් මේකින් වලදී ගොඩාක් කරන්නේ මැහුම් වාසි තියන්නේ නැතුව තමයි අපි බ්ලොක් එක හදාගෙන අපි අවශ්‍ය මැහුම් වාසි රෙදි මත තියාගෙන තමයි කපා ගන්න. හැබැයි මම කියනවා ආධුනිකයන් විදිහට ඔයා අනිවාර්යයෙන්ම මැහුම් වාසි තියාගෙන ඔයා හදාගන්න බ්ලොක් එක හදාගන්න කියලා. දැන් මෙතනදිත් ගොඩාක් වෙලාවට අපි කරන්නේ මේ මැහුම් වාසි එකතු කරගන්න එකනේ නේද? දැන් පපුව වඩ ප්‍රමාණය කෙනෙක්ගේ 40යි කියලා හිතන්නකෝ. ඔය 40 වට මිනුමක් හන්දා අපි 4ට බෙදලා අඟල් 10ක උත්තරයක් ලබා ගන්නවා. ඔය අඟල් 10 විතරක් නෙමෙයිනේ අපි ලකුණු කරන්නේ. ඔය අඟල් 10 විතරක් නෙමෙයි අපි බ්ලොක් එකක් අඳිද්දි ලකුණු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය බුරුලක් වගේම මැහුම් වාසිත් අපි එකතු කරලා තමයි මෙන්න මේ පතරම අපි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ අපි මේ ටයිට් එක, ඒ කියන්නේ අපි ඇඟේ ප්‍රමාණයටම නේ අපි පපුවට ප්‍රමාණය මැනලා ගන්නෙ. එතකොට අපි බුරුල වෙනුවෙන් පොඩි බුරුලක් වෙනුවෙන් අඟල් භාගයක් එකතු කරනවා. චෝටි බුරුලක් වෙනුවෙන් අඟල් භාගයක් එකතු කරනවා. ඒ වගේම මැහිලා යන්න, ඒ කියන්නේ අපේ ඇඟේ ප්‍රමාණය ඉතුරු කළා ඉතිරි ටික මැහිලා යන්න අපි මැහුම් වාසි ප්‍රමාණයක් එකතු කරනවා. ඒක මැහුම් වාසි අපි එකතු කරන්නේ එකක් අපේ ඇඟේ ගානට ඇඳුම තියෙන්න ඕනේ හන්දා මැහුම් වාසි එකතු කරනවා. ඒ වගේම අපේ නූලේ අපි මේ මහන නූල දැන් හිතන්න මේක නම් ඇඳුම කියන්නකෝ. මේ ඇඳුම අපිට කෙලවරින් මහගෙන යන්න බෑනේ. එතකොට අපේ නූලේ ආරක්ෂාවක් නැහැ. ඒ හන්දා අපි පොඩි ඉඩ ප්‍රමාණයක් ඇතුළට තියලා තමයි අපි මෙහෙම ගහගෙන යන්නේ. එතකොට අපේ නූල ආරක්ෂා වෙනවා. අනේ නූලේ ආරක්ෂාව සඳහා සමහර වෙලාවට අපි මහත් වෙනවනේ නේද? එතකොට මහත් වෙද්දි මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණයක් තිබ්බාම අපිට පුළුවන් මෙන්න මේ මැස්ම ලෙහලා දාලා තව ටිකක් පිටිපස්සට කරලා මේ මැස්ම ගහගෙන අපේ ඇඳුම ශරීරයේ ගානට හදාගන්න. අන්න ඒකත් මෙන්න මේ මැහුම් වාසි තියෙන එකේ මේ ප්‍රයෝජනයක්. ඒ වගේම මෙන්න මේ නූලේ ආරක්ෂාව වෙනුවොත් ශරීරයේ හැඩය අපිට ඒ ගානටම ගන්න ඕනේ හන්දා. ඒ වගේම අපිට හදිස්සියවත් අපේ ශරීරයේ වෙනස්කමකට ලක් වුණොත් ඒ වෙනස්කම වෙනුවෙන් අපිට හදාගන්න මෙන්න මේ මැහුම් වාසි කියන දේ ප්‍රයෝජනවත් වෙනවා. අන්න ඔය විදිහට අපි මැහුම් වාසි තියාගෙනනේ අපි මේ බ්ලොක් එක හදාගන්නේ නේද? දැන් පපුවට ප්‍රමාණය 40 4ෙන් බෙදලා අඟල් 10ක් කියලා අපිට ලැබෙනවා. ඔය අඟල් 10ම නෙමෙයි අපි ලකුණු කරන්නේ නේද? ඒකට අපි
බුරුල විදියට අඟල් භාගයකුත් මැහිලා යන්න තව අඟල් භාගයකුත් එකතු කරනවා. එතකොට මෙතනට තව අඟල් භාගේවා දෙකක් එකතු වෙලා තමයි මෙන්න මේ මෙතන ඉඳන් මෙතනට දුර හැදිලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට දුර හැදිලා තියෙන්නේ. එතකොට ඔතන අඟල් 10. ඔතන අඟල් 10. ඔතන අඟල් 10 තියෙන්නේ කොතනද කියලා අපි හොයාගත්තොත් මේක නම් පතරම මේ තමයි අපි තිබ්බ ඉඩ. ඒ කියන්නේ බුරුල වෙනුවෙනුයි මැහිලා යන්න ඕනේ ප්‍රමාණය එකතු කරලා අඟලක ප්‍රමාණය තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙතනින් එහාට තමයි අපේ ওই පපුවට ප්‍රමාණය 4ෙන් බෙදලා අපිට එන උත්තරේ එන්නේ. එතකොට මේ තියෙන්නේ අපේ ඇඟේ ප්‍රමාණයටම එන කොටස. ඒ කියන්නේ කිසිම බුරුලක්වත් වීමක්වත් නැතුව ඇඟේ ගානටම තියෙන ප්‍රමාණය තමයි මේ අඟල් 10 ප්‍රමාණය කියන්නේ. ඔය විදිහටමනේ අපි කිහිලි කට වක්‍රයත් මැනගත්තේ. කිසිම හිරවීමක්වත් නැතුව කිසිම ලිහිල් බවක්වත් නැතුව තමයි අපි කිහිලි කට වටේ මැනගත්තේ. නේද? එතකොට ඔය කිහිලි කට වට මිනුම නවතින්නේ මෙන්න මෙතන. මෙතන අඟලක ප්‍රමාණයක් තියෙනවා පිටිපස පළුවේ. බුරුල සඳහා අඟල් භාගයක්, මහවුම් වාසි සඳහා අඟල් භාගයක් එකතු වෙලා අඟලක ප්‍රමාණයක් මෙතන තිබිලා මෙන්න මෙතනින් එහාට තමයි ඔය කියන 10 අඟල් 10 කියන පිළිතුර අපිට ලැබෙන්නේ. මෙන්න මේ ප්‍රමාණයේදී. මෙන්න මේ ප්‍රමාණයේදී. හරිද? එතකොට පිටිපස පළුවෙන් ඔන්න ඔය පපුවට මිනුම 4ට බෙදලා ඒන අඟල් 10 තියෙනවනේ. 10 එන තැන තියෙනවනේ. මෙන්න මේ මුල ඉඳන් මෙතනට එන අංශය දිහාවට එන ප්‍රමාණය තියෙනවනේ. මේ කෙළවරේ ඉඳන් අංශය දිහාවට එන මේ ප්‍රමාණය තියෙනවනේ අඟල් 10 කියලා. අන්න ඔතනින් තමයි අපේ කිහිලි කට වටයත් අවසන් වෙන්නේ. මොකද අපි ඔය කිහිලි කට වටය බුරුලට නෙවෙයි ගත්තේ. කිහිලි කට වටය කොහොමද තියෙන්නේ? ඒ විදිහටම තමයි අපි ඒ කිහිලි කට වටේ මැනලා ගත්තේ. එහෙනම් කිහිලි කට වටය අවසන් වෙන්න ඕන මෙන්න මෙතන. ඒ කියන්නේ පපුවට ප්‍රමාණය 4ෙන් බෙදලා ඒන උත්තරේ මිනුම් පටියේ තියලා ඒ 10 කියන උත්තරේ එන තැනින්ම තමයි අපේ මෙන්න මේ කිහිලි කට වක්‍රයත් නතර වෙන්න ඕනේ. කිහිලි කට වක්‍රයත් නතර වෙන්න ඕනේ. දැන් බලන්න අපේ කිහිලි කට වටේ ඇවිල්ලා තියෙනවා 17 විදියට. 17 ඒ කියන්නේ කිසිම බුරුලක්වත් කිසිම ලිහිල් බවක්වත් නැතුව අපි මේ ලබාගත් මිනුම 17 විදියට ඇවිල්ලා තියෙනවා. 17 දෙකට බෙදුවයි 3 කාලා. එතකොට මේ පිටුපස පළුවේ මේ උරහිසේ ඉඳන් මේ පිටුපස පළුවේ මේ උරහිසේ ඉඳන් අපේ මේ පපුව වට කිසිම බුරුලක්වත් කිසිම මැහුම් වාසියක්වත් එකතු කරන්නේ නැතුව පපුවට ප්‍රමාණය 4ෙන් බෙදලා මෙන්න මේ අඟල් 10 එන තැනට එන්න ඕනේ. මෙන්න මේ 8යි 3 කාල. මෙන්න මේ 8යි 3 කාල. ඒ වගේම ඉදිරිපස පැත්ත ගත්තත් ඉදිරිපස පැත්තේ මෙන්න මේ ඉදිරිපස උරහිසේ ඉඳන් අපේ මේ අඟල් 10 එන ඒ කියන්නේ පපුවට ප්‍රමාණය 4ෙන් බෙදලා එන මේ අඟල් ප්‍රමාණය එන තැනට කිසිම බුරුලක්වත් නැතුව කිසිම මැහුම් වාසියක්වත් නැතුව එන තැනට එන්නත් ඕනේ 8යි 3 කාල. ඔන්න ඔය 8යි 3 කාලේ දෙක එකතු කරාම අපිට මේ 17 එනවා. 17 එනවා. දැන් ඔතෙන්ට වෙනකන් අපිට අත අල්ල ගන්න පුළුවන්. උරහිසේ ඉඳන් ඉදිරිපසටයි උරහිසේ ඉඳන් පිටුපස පැත්තට අපිට අල්ල ගන්න පුළුවන්. හැබැයි මේ මෙතන ප්‍රමාණයක් ඉතුරු වෙනවා නේද? ඇඳුමේ අඟලක ප්‍රමාණයක් ඉදිරිපසෙන් වගේම පිටුපස පැත්තෙනුත් ඉතුරු වෙනවා. පිටුපස පැත්තෙනුත් ඉතිරි වෙනවා. එහෙනම් මෙතන මේ ඉතිරි වෙන ප්‍රමාණයට මේ සිව් එක අපි නිර්මාණය කරගන්න ඕනේ. මෙන්න මේ සිව් එක නිර්මාණය කරගන්න ඕනේ. මොකද මෙතන මේ සිව් එක නතර වෙලා තියෙන්නේ අපේ පපුවට 4ෙන් බෙදලා ආපු උත්තරය ළඟ. එතනින් එහාට අපිට සිව් එකක් නෑ අල්ලන්න අපේ ඇඳුමට. අපේ ඇඳුමට සිව් එකක් අල්ලන්නේ නෑ. අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ විදිහ රූපයක් තමයි එන්නේ. මේ ඉදිරිපස කියලා හිතන්න. මේ තියෙන ඉදිරිපස මෙන්න මෙතනින් සිව් එක නතර වෙනවා.
ඔන්න ඔහොම තමයි අපිට එන්නේ. එතකොට මේ ප්‍රමාණය හිඩසක්. මේ ප්‍රමාණය හිඩසක්. එහෙම සිව් එකක් නිර්මාණය කරන්න බෑනේ නේද? එතකොට ඇඳුමට අත මදි වෙලා. එතකොට තමයි අපි කියන්නේ ඇඳුමට අත මදි වෙලා කියලා. ඇඳුමට අත මදි වෙලා. ඒ මදි වෙච්ච ඉඩ කොටස අපි හදාගන්න නම් අපි මේ මැහුම් වාසි විදිහටයි බුරුල විදිහටයි මෙන්න මේ ඉදිරිපස පළුවට එකතු කරපු ඒ අගය වගේම පිටුපස පළුවට එකතු කරපු අගයත් අපේ මේ කිහිලි කට වටේට එකතු කරන්න ඕනේ. අපේ මේ කිහිලි කට වක්‍රයට එකතු කරන්න ඕනේ. මොකද කිහිලි කට වක්‍රයේ මැහුම් වාසිත් නෑ බුරුල වෙනුවෙන් පොඩ්ඩක්වත් තියලත් නෑ. මැහුම් වාසි එකතු කරාම අපිට අතේ ගාන්ට මෙනවා කියන්නකො. මැහුම් වාසි එකතු කරාම මෙන්න මේ වගේ ගාන්ට මෙනවා. හරිද? හැබැයි අපි ඇඳුමේ ලිහිල් බව වෙනුවෙන් අඟල් භාගයක මැහුම් වාසියක් එකතු කරලා තියෙනවා. අපි ඔය අඟල් භාගයේ මැහුම් වාසිය අපේ මේ අතේ කිහිලි කට වටේට දුන්නේ නැත්තම් අපේ මේ සිව් එක ඇඳුමේ අත්කට හැඩයට මදි වෙනවා. ඒ හන්දා තමයි මම මෙතනදී ඒ අඟල් භාගයයි මැහුම් වාසි වෙනුවෙන් තිබ්බ අඟල් භාගය එකතු කරලා මෙන්න මේ 8යි 3 කාලට අඟලක් එකතු කරන්න කියලා කිව්වේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අන්න එහෙම එකතු කරාම අපිට එන උත්තරේ 9යි 3 කාලක් කියලා. 9යි 3 කාලක් විදිහට එනවා. 9යි 3 කාලක් විදිහට ලැබෙනවා. අන්න එතකොට මෙතනින් අතර වෙච්ච මේ සිව් එක ඒ කියන්නේ 40 4ෙන් බෙදලා ආපු උත්තරේ පපුවට ප්‍රමාණය කිසිම ලිහිල් බවක්වත් කිසිම මැහුම් වාසියක්වත් එකතු කරන්නේ නැතුව ඒ බෙදලා ආපු උත්තරය ආවින්නේ අපේ මේ කීලි කට වටේ නතර උනේ. අන්නේ නතර වුණ තැනට අපි තව අඟලක් එකතු කරාම මෙන්න මේ අපි පපුවට ප්‍රමාණයට එකතු කරපු බුරුල වෙනුවෙන් එකතු කරපු අඟල් භාගයයි මැහුම් වාසි වෙනුවෙන් එකතු කරපු අඟල් භාගයයි මේ අඟල ප්‍රමාණයම අපිට සිව් එකටත් ලැබෙනවා. එතකොට අපිට ඇඳුමේ ප්‍රමාණයටම සම්පූර්ණයෙන්ම සිව් එක ලැබෙනවා. එතකොට අපි මෙතනදී ලබාගෙන තියෙන්නේ 9යි කාලක් විදිහට. 9යි කාලට අපි තව භාගයක් එකතු කරන්න ඕනේ. භාගයක් එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට හරිම සිව් එක ලැබෙන්නේ. ඔයාලට නැත්තම් පුළුවන් ඔයාලා ඇඳගත්ත පතරම තියෙනවනේ. අන්නේ පතරමේ මේ වට ප්‍රමාණය මැනලා. ඒ කියන්නේ මෙන්න මේ ඉදිරිපසයි පිටුපසයි පතරම තියෙනවනේ. අන්නේ ඉදිරිපස පතරමේ අඟල් භාගයක් උඩින් පිටුපස පතරම තියලා ඒ කියන්නේ මේ ඉදිරිපස වගේම පිටුපස පළුවේ උරහිස් වල අඟල් භාගය දෙපැත්තටම ඇතුළට යන විදිහට තියලා මෙන්න මේ විදිහට තියාගත්තම මේ විදිහට දෙන්නේ නේද? මෙන්න මේ වට ප්‍රමාණය මැනගන්න. මේ වට ප්‍රමාණය මැනගන්න. ඒ වට ප්‍රමාණය මැනගෙන ඒකට අදාළව සිව් එක ඩිසයින් කරන්න. සිව් එක ඩිසයින් කරන්න. එහෙම නැතුව එකපාර කිහිලි කට වටය දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ආපු උත්තරෙම මෙන්න මේ වක්‍ර රේඛාවේ මෙන්න මේ ඇල රේඛාවේ සිව් එකේ ඇල රේඛාවේ S අකුරේ හැඩයට ලකුණු කරගන්න යන්න එපා. එහෙම කරොත් අනිවාර්යයෙන්ම ඇඳුමේ අත්කට හැඩයට වඩා මෙන්න මේ සිව් එකේ අත්කට හැඩය අඩුවීමක් සිද්ධ වෙනවාමයි. එතකොට ඔයාගේ ඇඳුමේ ප්‍රමාණයටම ගානටම සිව් එක ලැබෙන්නේ නැහැ. ඒ හන්දා ඔයාගේ හැම වෙලේම මේ නිර්මාණය කරගන්න ඇඳුමේ මේ නිර්මාණය ඔයාට අවශ්‍ය විලාසිතාව වෙනුවෙන් නිර්මාණය කරගන්න ඉදිරිපස සහ පිටුපස පළු දෙක අඟල් භාගයේ ගානේ අතුලට තියලා මෙන්න මේ විදිහට මැනගන්න. කිහිලි කට වක්‍රය මැනගන්න. මැනගෙන ඔයාගේ සිව් එක නිර්මාණය කරගන්න. මෙන්න මේ සිව් එකේ වක්‍රය එතකොට එන්න ඕනේ මෙන්න මේ කිහිලි කට වක්‍රයේ ප්‍රමාණය. මෙන්න මේ සකුරේ හැඩය සම්පූර්ණයෙන් එන්න ඕනේ මෙන්න මේ කිහිලි කට වක්‍රයේ ප්‍රමාණයටමයි.
එහෙනම් මම ගන්නවා මෙතනදී මගේ ඇඳුමේ කිහිලි කටවක්‍රයේ මිනුම තමයි මම මෙතනදී ගන්නෙ. එතකොට මට මෙතනදී ආවේ 9යි කාලක් විදිහට. 9යි කාලක් විදිහට තමයි මට ආවේ. ඒ කියන්නේ 17මාර දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරාම මට ආවේ 9යි කාලක්. 9යි කාලක් විදිහට ලැබිච්ච ප්‍රමාණයට මම තව එකතු කරනවා අඟල් භාගයක්. මොකද අපේ ඇඳුමේ ලිහිල් බව සඳහා අඟල් භාගයක් එකතු කරලා තියෙන හන්දා මම සිව් එකේ ලිහිල් බවටත් අඟල් භාගයක් එකතු කරගන්නවා. ඇඳුම වෙනුවෙන් ඒ නිර්මාණය කරගත්ත පතරමේ කීලි කටවක්‍රයට සමානව අපේ මූලික අතේ අපේ නිර්මාණය කරගන්නා අතේ කීලි කටවක්‍රයත් ගානටම අපිට ලැබෙන්නේ. එතකොට 9යි කාලට භාගයක් එකතු කරාම මට හම්බෙනවා 9යි 3 කාලක්. 9යි 3 කාලක්. ඒ කියන්නේ මෙන්න මේ මධ්‍ය රේඛාවෙන් එක පැත්තකට ඇඳ ගන්න S වක්‍රයේ සම්පූර්ණ දිගමට එන්න ඕනේ 9යි 3 කාලක්. එතකොට අනිත් පැත්තේ ඇඳ ගන්න මේ S වක්‍රයේ දිගත් එන්න ඕනේ මට 9යි 3 කාලක්. මේ 9යි 3 කාල ඇතුලේ මැහුම් වාසි වෙනුවෙන් භාගයක් සහ බුරුල වෙනුවෙන් භාගයකුත් තියෙනවා. ඒ හන්දා ආය අමුතුවෙන් කියලා මේ 9යි 3 කාලට මැහුම් වාසි කියලා භාගයක්වත් එකතු කරන්න යන්න එපා. ඒක එතකොට මිනුම් වැරදෙනවා. එතකොට අපේ ඇඳුමේ අත්කට හැඩයට වඩා දිගට මේ සිව් එකේ අත්කට හැඩය එහෙම නැත්නම් කිහිලි කට වට හැඩය අපිට ලැබෙනවා. 9යි 3 කාලට භාගයක් එකතු කරොත් එහෙම අපිට හම්බෙනවා 10යි කාලක්. 10යි කාලක් අපිට හම්බෙනවා. එතකොට 10යි කාල කියන්නේ වැරදි උත්තරයක්. 9යි 3 කාල ඇතුලේ අපේ මහම් වාසි වගේම බුරුල වෙනුවෙනු අඟල් භාගයේ ගානේ එකතු වෙලා තියෙනවා. එතකොට අමතරව මහම් වාසිවත් කිසිම දෙයක්වත් එකතු කරන්නේ නැහැ. හරිද? දැන් මං හිතනවා අන්න ඒ කොටස තේරෙන්න ඇති කියලා. ඊළඟට අපි යමු බාහුවේ වටමිනුමට. බාහුවේ වටමිනුම කියන්නේ මෙතනදී අපේ අතේ මහතම ස්ථානයේ වටා ටේප් පටිය රැගෙන යමින් ලබා ගන්නා මිනුමට. මේ මිනුමේදී අපි ඒක කරන්නේ දෙකට බෙදනවා. මොකද ඉදිරිපසට කොටසයි පිටුපසට කොටසයි අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ හන්දා අපි දෙකට බෙදනවා. 15 දෙකට බෙද්දාම කීයද? 7.5යි. නැත්නම් 7 භාගයේ දෙකට බෙද්දාම කාලයි. 7 කාලක් එකතු වුණාම 7යි 3 කාලයි. මේ 15 දෙකට බෙද්දාම අපිට මේ ඉදිරිපස ගානට තියෙන පැත්තයි පිටුපසට ගානට තියෙන ඕන පැත්තයි හම්බෙනවා. හැබැයි අපිට මැහෙන්න මැහුම් වාසි එකතු වෙලා තියෙනවද එතනට? නැහැ. එහෙනම් අපි මැහුම් වාසි එකතු කරගන්න ඕනේ නේද? මැහුම් වාසි එකතු කරගන්න ඕනේ. මොකද මේ බාහුවේ වටමිනුම අපි ගානටමයි ගත්තේ. ඔය ගානට ආපු උත්තරේ තමයි අපි දෙකට බෙදුවේ. දෙකට බෙදන්නේ අපේ ඉදිරිපස කොටස නිර්මාණය කරගන්න වගේම පිටුපස කොටස නිර්මාණය කරගන්න. එතකොට මේ බාහුවේ වට ප්‍රමාණය ගානට තියෙන්න නම් අපේ ගානට තියෙන කොටසට එහා පැත්තේ අපි මැහුම් වාසි තියන්න ඕනේ නේද? මොකද මැහිලා යන්න අපි මැහුම් වාසි ප්‍රමාණය ඉතුරු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මම එකතු කරනවා අඟල් භාගයක මැහුම් වාසි ප්‍රමාණයක්. අඟල් භාගයක මැහුම් වාසි ප්‍රමාණය. ඒ කියන්නේ එක පැත්තකට අඟල් භාගයයි අනෙක් පැත්තට අඟල් භාගයයි කියලා තමයි මම මෙතනදී ගන්නෙ. මොකද මම මෙතනදී මේ 15 දෙකෙන් බෙදන්නේ දෙපැත්තට යන්න ඕන ප්‍රමාණය හොයාගන්නනේ. එතකොට මෙතන එක පැත්තක තියෙන්නේ 7යි 3 කාලක්. මෙන්න මේ අතේ උසේ එක පැත්තක 7යි 3 කාල. අනිත් පැත්තේ මේ අතේ උසෙන් එහා පැත්තේ 7යි 3 කාල. ඔය 7යි 3 කාල 7යි 3 කාල තිබ්බා කියලා අපිට මේ මැහිලා යන්න ඉඩ ප්‍රමාණයක් තියෙනවද? නැහැ. මේ තියෙන අපේ බාහුවේ ගානටම ආපු වටමිනුම දෙකට බෙදපු උත්තර දෙක. දෙකට බෙදුම ආපු උත්තර දෙක තමයි අපිට මේ තියෙන්නේ. එහෙනම් මේ මැහිලා යන්න නම් අපි මැහුම් වාසි එකතු කරන්න ඕනේ. මැහුම් වාසි එකතු කරන්න ඕනේ.
මේ පැත්තට අඟල් භාගයයි මේ පැත්තට අඟල් භාගයයි මම එකතු කරනවා. මෙතනදී සිද්ධ වෙන්නේ අපි එක කොටසකට ඕන ප්‍රමාණයන හොයාගත්තේ. 15මාර දෙකට බෙද්දාම 7යි 3 කාලක් විදියට එනවා. එතකොට මේ එක පැත්තකට ඕන කරන ටිකනේ අපිට එන්නේ නේද? එතකොට අපි මේ අඟල් භාගයක් එකතු කරාම හොඳටම ඇති. අඟලක් එකතු කරන්න ඕනේ. අඟල් භාගයක් එකතු කරාම අපිට එක පැත්තක උත්තරේ හම්බෙනවා. අන්නේ එන උත්තරේම අපිට මේ පැත්තටත් අරගෙන අඳින්න පුළුවන්. 7යි 3 කාලට අඟල් භාගයක් එකතු කරාම අපිට එනවා 8යි කාලක් විදිහට. 8යි කාලක් ලැබෙනවා. සමහර අය මෙන්න මේ බාහුව මිනුම වෙනුවට උරහිස මිනුම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු උත්තරේ මෙතනට පාවිච්චි කරනවා. බාහුව මිනුම කියන්නේ අපේ අත අග වට මිනුම තියෙනවනේ. අත අග වට මිනුමට වඩා උඩින් තියෙන මිනුම. මේ තියෙන්නේ බාහුව මිනුම. මෙන්න මේ මිනුමට උරහිස බෙදනවා දෙකෙන් එකතු කරනවා අඟල් භාගය. ඔන්න ඔය උත්තරේ ගන්නවා. දැන් මේ තියෙන්නේ මගේ මිනුම් ටිකනේ. මේ තියෙන්නේ මගේ මිනුම් ටික. මගේ උරහිස මිනුම 15යි. එතකොට මේ උරහිස මිනුම 15 මම බෙදනවා දෙකට. අපි බලමු මෙන්න මේ බාහුවේ එක පැත්තක මිනුම අපිට මේ උරහිස මිනුම බෙදලත් එයිද කියලා. 15 දෙකට බෙද්දාම මට එනවා 7මාරක්. ඒකට මම එකතු කරනවා අඟල් භාගයක්. එතකොට මට උත්තරේ විදිහට එනවා 8. එතකොට බලන්න මේ බාහුවේ වට මිනුම අපිට බෙදලා මැහුම් වාසිත් එකතු කරලා 8යි කාලක් විදිහට ආවා. ඒ වගේම උරහිස මිනුම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු උත්තරේ 8 විදිහට මට ආවා. දැන් මෙතන වෙනස පේනවද? මේ දෙකේ තියෙන වෙනස පේනවද? කාලක්ම අඩුයි. 8යි කාලෙන් 8ක් ගියාම කාලක්ම අඩුයි. දැන් ඔයාලා හිතයි මෙතන මේ මැහුම් වාසි නෑ කියලා. මැහුම් වාසි එකතු කරාම වැඩි වෙනුත් එක හම්බෙයි කියලා හිතනවා. එහෙම නෑ. මේ 15 දෙකට බෙද්දාම තමයි අපිට උරහිස මිනුම එන්නේ. ඔන්න ඔය උරහිස මිනුමට මම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරනවා මහිලා යන්න ඕනේ හන්දා. එතකොට 14 දෙකට බෙද්දාම 7යි. 7ට භාගයක් එකතු වුණාම 7මාරයි. එතකොට මේ බාහුව රේඛාවේ ලකුණු වෙන්න ඕනේ 7මාර නේද? එතකොට 7මාරයි 8මාරයි අතර වෙනස කොච්චරද? වෙනස අඟලක් තියෙනවා. එතකොට බලන්න මේ ඇඳෙන රේඛාවෙත් මේ රේඛාවේ දිග වැඩි. 8මාර ලකුණු කරපු තැනට අඳපු ඇලයිර වැඩි. හැබැයි 7මාර ලකුණු කරලා අඳපු ඇලයිරේ ප්‍රමාණය දිග ප්‍රමාණය අඩුයි. අර 8මාරට වඩා දිග ප්‍රමාණය අඩුයි. එතකොට මේ 7මාරේ කිහිලි කට වක්‍රය දිද්දී ඒ කිහිලි කට වක්‍රයේ ප්‍රමාණය අඩුයි. මෙන්න මේ 8මාරට අපි අඳපු කිහිලි කට වක්‍රයට වඩා. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී වෙන්නේ එයාගේ අතේ ප්‍රමාණයට වඩා කිහිලි කට වක්‍රයට වඩා මෙතනදී මෙයාගේ අතේ ප්‍රමාණය විශාල වෙනවා. ඒ කියන්නේ වැඩිපුර ඉතුරු වෙනවා. කිහිලි කට වක්‍රය මෙන්න මෙහෙම ගාන්ටම එන්නේ නැහැ. එල්ලා වැටෙනවා. මොකද ගාන්ටම නෙමෙයි තියෙන්නේ අඟලක් වැඩි. අඟලක් වැඩි වුණාම එල්ලා වැටෙනවා. ගාන්ටම ෆිට වෙලා තියෙන්නේ නැහැ. අන්න ඔය වගේ අසාමාන්‍ය සිරුරු තියන අයට මේ ක්‍රම හරියන්නේ නැහැ. හන්දා පුළුවන් උපරිම උත්සාහ කරන්න බාහුවේ වටමිනුව භාවිතා කරලා මේ වගේ අසාමාන්‍ය සිරුරු තියන අයගේ මිනුම් ලබාගෙන මූලික අත නිර්මාණය කරන්න. මීට අමතරව අපිට බාහුවේ වටමිනුමට වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් පපුව වට ප්‍රමාණය. මොකද කෙනෙක් මහත් වෙද්දී ඒ කෙනාගේ බාහුව මහත් වෙනවනේ නේද? බාහුවේ වට ප්‍රමාණය වැඩි වෙනවා. වගේම තමයි
කෙනෙක් මහත් වෙද්දී ඒ කෙනාගේ පපුව වට ප්‍රමාණයත් වැඩි වෙනවා. පපුව වට ප්‍රමාණය හා සම්බන්ධයි මෙන්න මේ බාහුවේ වට ප්‍රමාණය. ඒ කියන්නේ එකිනෙකට මේ දෙක සම්බන්ධයි. බාහුවේ වට ප්‍රමාණය කෙනෙක්ගේ වැඩි වෙනවා නම් අනිවාර්යෙන් එයාගේ පපුව වට ප්‍රමාණයත් වැඩි. බාහුවේ වට ප්‍රමාණය අඩුයි නම් අනිවාර්යෙන් එයාගේ පපුව වට ප්‍රමාණය අඩුයි. අන්න ඔය බාහුවේ වට මිනුම ලබා ගන්න බැරි නම් ඒ පුද්ගලයාගේ පපුව වට ප්‍රමාණය උනත් ලබාගෙන අපිට මේ මිනුම ගණනය කරන්න පුළුවන්. මම මේ ක්‍රමය කියලා දෙන්නම්. ඊට කලින් අපි මේ අතක් නිර්මාණය කරද්දී ඒ අතට අවශ්‍ය වෙන මූලිකම මිනුම් ටික භාවිතා කරලා අත නිර්මාණය කරගන්න විදිය බලමු. දැන් අපි මිනුම් ගණනය කරගෙන ඉවරයි. නේද? අපිට අත උස විදිහට ආවා. අත උස විදිහට ආවා. සම්පූර්ණ උස විදිහට ආවා. අඟල්ලට හමාරක්. ඒ වගේම අත අග වට මිනුමට ආවා. අත අග වට මිනුමට ආවා අපිට 7.3 කාලක්. ඒ වගේම කිහිලි කට වට මිනුම අපි ඇඳුමේ පරිදි හදාගත්තාම අපිට ආවා 9යි කාලක්. නවයයි 3 කාලක්. ඊළඟට අපිට බාහුවේ වට මිනුම විදිහට ආවා. බාහුවේ වට මිනුම විදිහට ආවා 8යි කාලක්. 8යි කාලක්.